ආයිබෝවන් නව වසර සංක්‍රමකයන් හා සැමරේ ජාතික නිවාඩු දිනවලදී පාළුව තනිකම දැන්නා අයද අප අතර සිටී. ඒ කොරියාවේ වෙසෙන සංක්‍රමිකයන්ය. ඒ නිසාම ලූනා නව වසර ආරම්භයත් සමගම රට පුරා විවිධ ප්‍රදේශයන්හි විවිධ උත්සව සංවිධානය විය. මුලින්ම යහපාර්ථනා බෙදා ගනිමින් සංක්‍රමිකයන් හා එක්ව නව වසර සැමරීම යන තේමාවෙන් යුතුව පෙබරවාරි මාස 11 වන දින සංක්‍රමිකයන්ගේ නිවස්නයේදී උත්සවයක් පවත්වන ලදී. මෙම උත්සව දිනයේදී 300ක් පමණ වන විදේශ ශ්‍රමිකයන්ද බහුසංස්කෘතික පවුල් හා ස්වේච්ඡා සේවකයන්ද එකට එක්ව කොරියානු සාම්ප්‍රදායික ක්‍රීඩා කරමින්ද අනෙකුත් රටවල් සංස්කෘතින් බෙදා ගනිමින්ද ප්‍රීති වූහ. සැම්සුන් පුරවැසි සමාගම විසින් මෙයට අනුග්‍රහය දැක්විය. මෙහිදී ඔවුන් දැක් වූ අදහස නම් මෙම දැක් වූ අනුග්‍රහය ආරම්භයක් බවත් අනාගතයේදී සංක්‍රමයන් හට උපකාර කිරීමට වැඩිදුරටත් ඔවුන් බලාපොරොත්තු වන බවත්ය. මෙම ජාතික උත්සව දිනය සාම්ප්‍රදායික ක්‍රීඩා සඳහා වර්ණවත් වුණා. තෝකුක් නම් සහල් කේක් සුප් චියොන් නම් බදින් ලද ප්‍රණීත ආහාර සමග දිවා ආහාරය සඳහා පිළිගැන්වීමෙන් සංක්‍රමිකයන් හට යහ ප්‍රාර්ථනාවන්ගෙන් සපිරුණු තම නගරවැසියන්ගේ සුහදතාවය පළ කළා. තවද නම්යන්ජු සංක්‍රමිකයන්ගේ මධ්‍යස්ථානය මගින්ද පෙබරවාරි 14 වන දින විදේශ ශ්‍රමිකයන් හා එක්ව ලූනා නව වසර සැමරීමේ උත්සවයක් පවත්වන ලදී. සහල් කිලෝ 800ක් විදේශ ශ්‍රමිකයන් හට බෙදා දුන් මෙම අවස්ථාවට අනුග්‍රහය දක්වන ලද්දේ කොරියානු වෙළඳ සංගම් හවුලයි. ඊතා අවංක පරිත්‍යාග නිසා ලබා ගන්නන් හා දෙන්නන් යන දෙපාර්ශ්වයටම ප්‍රීතියක් ඇතිවේ. මේ ලූනා නව වසරේ පැවැත් වූ විවිධ උත්සව හරහා නව වසර ආරම්භයේ තම ප්‍රීතිය ප්‍රකාශ කිරීමටත් සියලු අසල්වාසී මුළු මහත් සමාජය සමගම තම ආදරය බෙදා ගැනීමටත් සංක්‍රමිකයන් හට හැකියාව ලැබුණා.